අයිබෝවන් අද අපි මේ විග්‍රහය තුළින් කතා කරන්න යන්නේ හරිම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි cognitive style සහ cognitive processes. සරලවම කිව්වොත් මේවා තමයි අපි හිතන විදිය, අපි ලෝකේ දිහා බලන විදිහ, ඒක කඩයුතු කරන විදිය හැඩගස්වන ප්‍රධානම සංකල්ප දෙක. ඉතින් අපි බලමු මේවා මොනවද කියලා. හොඳයි. අපි මේ ගමන යනකොට ප්‍රධාන ක්ෂේත්‍ර 6ක් ගැන අවධානය යොමු කරනවා. මුලින්ම අපි බලනවා cognitive style කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි cognitive processes ගැන ගැඹුරින් කතා කරනවා. ඊළඟට perception සහ reality. ඒ කියන්නේ අපි දකින දේ සහ ඇත්තටම තියෙන දේ අතර වෙනස මොකක්ද කියලා බලමු. ඊට පස්සේ personality, motivation සහ අවසානයේටම positive psychology කියන ක්ෂේත්‍රය ගැන අපි කතා කරනවා. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. What is cognitive style? මූලිකවම මේකෙන් කියවෙන්නේ අපිට ලැබෙන තොරතුරු. ඒ කියන්නේ information අපි ග්‍රහණය කරගන්න, ඒවට අර්ථකථන දෙන්න සහ ඒවට ප්‍රතිචාර දක්වන අපිටම ආවේනික විදිය ගැනයි. අපි මේකට academic definition එකක්, ඒ කියන්නේ ශාස්ත්‍රීය අර්ථකථනයක් බැලුවොත් cognitive style කියන්නේ පුද්ගලයන් තොරතුරු ගැන හිතන, ඒවා ග්‍රහණය කරගන්න, ඒ කියන්නේ perceive කරන සහ මතක තියාගන්න, ඒ කියන්නේ remember කරන විදිහට. ඇත්තටම මේක තමයි අපි හැමෝම ලෝකයේ තීරුම් ගන්න පාවිච්චි කරන අපිටම ආවේනික වෙච්ච unique thinking pattern එක. දැන් අපි පොඩ්ඩක් අපි ගැනම හිතලා බලමු. සමහර අය ඉන්නව නේද? facts සහ details, ඒ කියන්නේ කරුණු සහ විස්තර ගැනම අවධානය යොමු කරන හරිම precision එකට, ඒ කියන්නේ නිවැරදිතාවයට කැමති, හැම වෙලේම evidence, ඒ කියන්නේ සාක්ෂි මත පදනම්ව data ඉදිරිපත් කරන්න කැමති අය. එහෙමනම් ඒ අයගේ style එක knowing වෙන්න ලොකු ඉඩක් තියෙනවා. එහෙමත් නැත්නම් තවත් අය ඉන්නවා careful preparation. ඒ කියන්නේ හොඳින් සූදානම් වෙන planning සහ structure එකකට. ඒ කියන්නේ සැලසුම් සහගත ව්‍යුහයකට හරිම කැමති. හැමදේම logical විදිහට organize කරලා rules follow කරලා වැඩ කරන අය. අන්ද ඒක තමයි planning කියන cognitive style එකේ ප්‍රධාන ලක්ෂණ. අවසාන වශයෙන් තවත් කට්ටියක් ඉන්නවා experimentation, ඒ කියන්නේ අත්හදා බැලීම් වලට, brainstorming, ඒ කියන්නේ අදහස් සම්මන්ත්‍රණ වලට සහ creativity, ඒ කියන්නේ නිර්මාණශීලීත්වයට හරිම කැමති. uncertainty සහ risk, ඒ කියන්නේ අවිනිශ්චිතභාවය සහ අවදානම එක්ක උනත් කිසිම අපහසුාවක් නැතුව වැඩ කරන අය. එහෙමනම් ඒ අය creating style එකට බර වෙන්න පුරුවන්. හොඳයි, මේ ටේබල් එකෙන් කියවෙන දේ හරිම වැදගත්. මොකද හැම ස්ටයිල් එකකම හොඳ පැති, ඒ කියන්නේ strengths තියෙනව තමයි. හැබැයි අපි එකම ස්ටයිල් එකක් උඩ ඕනවට වඩා රඳා පැවතුනොත්, ඒ කියන්නේ over rely වුණොත්, එතනදි මතුවෙන්න පුළුවන් challenges වගේකුත් තියෙනවා. ඒ ගැන දැනුවත් වෙන එක හරිම critical. උදාහරණයක් ගත්තොත් අර knowing style එකේ අයට තීරණ ගන්න decision making වලදී ටිකක් වෙලා යන්න පුළුවන්. ඒ වගේම planning style එකේ අය වෙනස්කම් වලට, change වලට එච්චර කැමති නෑ, ඒකට resist කරනවා. හරි, අපි දැන් යමු ඊළඟ කොටසට, cognitive processes. මේක අපි කලින් කතා කරපු thinking style එකට වඩා ටිකක් පුළුල්. ඒ කියන්නේ broad concept එකක්. මේකෙන් අපි බලන්නේ අපේ මනසේ mechanics, ඒ කියන්නේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලයි. අපේ brain එකේ තියෙන processes අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. hardwired සහ softwired. hardwired කියන්නේ අපේ brain එකේ macro structure එක වගේ. උපතින් මෙන ලේසියෙන් වෙනස් කරන්න බැරි දේවල්. හැබැයි softwired කියන්නේ perception සහ motivation වගේ අපිට වෙනස් කරගන්න, දියුණු කරගන්න, ඒ කියන්නේ modify කරගන්න පුළුවන් mental processes වලට. මෙන්න බලන්න අර අපි කිව්ව දියුණු කරගන්න පුළුවන් softwired processes 4ක්. perception and attribution, personality and attitudes, motivational needs සහ positive psychological capacities. අපි මේ එකිනෙක ගැන ඉස්සරහද කතා කරමු. අපි දැන් ඉන්නේ 3 වෙනි කොටසේ perception versus reality. මේක හරිම රසවත් මාතෘකාවක්. මොකද්ද? අපි අත්දකින්න දේ reality එකේ, ඒ කියන්නේ යථාර්ථයේ එහෙම්මම කොපි එකක් නෙවෙයි. ඒක අපේ මනසින් ෆිල්ටර් වෙච්ච දෙයක්. ඉතින් අපි බලමු අපි කොහොමද මේ ලෝකය ෆිල්ටර් කරන්නේ කියලා. මෙතනදී attribution කියන concept එක අපිට හරිම වැදගත් වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ Tamanගේ සහ අනිත් අයගේ හැසිරීම් වලට, behaviors වලට හේතුව, ඒ කියන්නේ causes අපි තේරුම් ගන්න විදිහයි. අපි සාමාන්‍යයෙන් මේ හේතු වර්ග දෙකකට දානවා. internal, ඒ කියන්නේ පුද්ගලික හේතු සහ external, ඒ කියන්නේ බාහිර හේතු.
හැබැයි මෙතනදී අපි හැමෝම වගේ කරන පොදු නැඹුරුවක් common bias එකක් තියෙනවා. ඒකට කියන්නේ fundamental attribution error කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ behavior එකක් දිහා බලද්දී අපි ඒකට හේතුව විදියට දකින්නේ situation එකවත් external environment එකවත් නෙවෙයි. අපි කෙලින්ම හිතන්නේ ඒකේ පුද්ගලයාගේ personality එකේ වැරද්දක්. internal cause එකක් කියලා. හැබැයි පුදුමේ කියන්නේ අපි අපේම behaviors ගැන හිතද්දී පාවිච්චි කරන්නේ ඊට හාත්පසින් වෙනස් bias එකක්. ඒක තමයි self-serving bias එක. ඒ කියන්නේ අපේ successes, ඒ කියන්නේ සාර්ථකත්වයන් අපේම දක්ෂතාවයෙන් නිසා කියලා හිතනවා. ඒත් failures, ඒ කියන්නේ අසාර්ථකත්වයන් external causes, ඒ කියන්නේ බාහිර හේතු නිසා වුණා කියලා හිතනවා. මේක ඇත්තටම අපේ self-esteem එක ආරක්ෂා කරගන්න තියෙන mechanism එකක්. හරි. දැන් අපි යමු වෙමු අපේ 4 වෙනි කොටසට. personality. මේකෙන් අදහස් වෙන්නේ අපේ behavior සහ attitudes වලට බලපෑම් කරන අපිව කවුද කියලා define කරන අපිටම ආවෙනික ගුණාංග unique quality set එකයි. personality ගැන කතා කරද්දී හරිම වැදගත් component එකක් තමයි locus of control කියන්නේ. internal locus of control තියන අය විශ්වාස කරන්නේ මට වෙන දේවල් පාලනය කරන්න පුළුවන්. I control what happens to me කියලායි. ඒත් external locus of control තියන අය හිතන්නේ මිනිස්සු සහ අවස්ථා තමයි මගේ දෛවය පාලනය කරන්නේ. People and circumstances control my fate කියලායි. මේක personal responsibility ගැන තියෙන සම්පූර්ණයෙන්ම වෙනස් perspectives දෙකක්. තවත් හරිම වැදගත් concept එකක් තමයි self efficacy. මේ කියන්නේ යම්කිසි task එකක්, කාර්යයක් සාර්ථකව, ඒ කියන්නේ effectively ඉටු කරන්න Tamanට හැකියාවක්, ability එකක් තියෙනවා කියන විශ්වාසයයි. මේක තමයි මට පුරුවන් කියන can do attitude එක. හොඳම දේ තමයි experience සහ observation හරහා, ඒ කියන්නේ අත්දැකීම් සහ නිරීක්ෂණය හරහා මේක අපිට දියුණු කරගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ පස්වෙනි කොටසේ motivation. අපේ හැසිරියම් පිටිපස්සේ තියෙන engine එක තමයි මේ. ඇත්තටම අපේ actions පිටිපස්සේ තියෙන driving force එක මොකක්ද? අපිව ක්‍රියා කරන්න පොළඹවන්නේ මොකක්ද? motivation process එක අපිට හරිම සරල steps 3කින් තේරුම් ගන්න පුළුවන්. මුලින්ම need එකක්, ඒ කියන්නේ යම්කිසි ඌනතාවයක් deficiency එකක් ඇති වෙනවා. ඒකෙන් drive එකක්, ඒ කියන්නේ යම්කිසි හැසිරීමක් activate වෙනවා. අවසානයේදී ඒ drive එක incentive එකක්, ඒ කියන්නේ goal එකක් හෝ reward එකක් දිහාවට අපිව direct කරනවා. motivation සහ perception කොයිතරම් බලවත්ද කියලා තේරුම් ගන්න මෙන්න නියම උදාහරණයක්. සපත්තු සමාගමක් බාලදක්ෂයෝ දෙන්නෙක්ව දුරපළාතකට යවනවා මාකට් එක බලන්න. පළවෙනි කෙනා ටෙලිග්‍රෑම් එකක් ගහනවා situation hopeless stop no one wears shoes. ඒ කියන්නේ තත්වය බලාපොරොත්තු රහිතයි, මෙහෙ කවුරුත් සපත්තු දාන්නේ නැහැ කියලා. දෙවෙනියා ජයග්‍රාහීව ලියනවා glorious business opportunity stop they have no shoes. ඒ කියන්නේ විශිෂ්ට ව්‍යාපාරික අවස්ථාවක්, මෙහි කාටවත් සපත්තු නැහැ කියලා. බලන්න එකම සිචුේෂන් එක මයින්ඩ්සෙට් එකේ වෙනස නිසා ප්‍රොබ්ලම් එකක් සහ ඔපචුනිටි එකක් විදිහට පේන හැටි. හොඳයි. අපි දැන් ඇවිත් ඉන්නේ අපේ අවසාන කොටසට positive psychology. මේ ක්ෂේත්‍රයේ ફોකස් එක තියෙන්නේ අපේ තියෙන වැරදි දේවල් හදනවා වෙනුවට අපේ තියෙන ශක්තින් strengths මත ගොඩ නැගිලා ඒවයින් උපරිම ප්‍රයෝජන ගන්න එකටයි. optimistic ඒ කියන්නේ සුබවාදී සහ අසුබවාදී පුද්ගලයන් අසාර්ථකත්වයක් failure එකක් පැහැදිලි කරන විදිහේ ලොකු වෙනසක් තියෙනවා. optimistic කෙනෙක් හිතන්නේ ඒක external, ඒ කියන්නේ තමන්ගේ වරදක් නෙවෙයි, unstable, ඒ කියන්නේ తాවකාලිකයි, සහ specific, ඒ කියන්නේ මේ අවස්ථාවට විතරයි සීමා වෙන්නේ කියලයි. ඒත් pessimistic කෙනෙක් ඒක දකින්නේ internal, ඒ කියන්නේ තමන්ගේම වරදක්, stable, ඒ කියන්නේ දිගටම පවතින දෙයක්, සහ global, ඒ කියන්නේ හැම වෙලේම වෙන දෙයක් කියලයි. හවර්ඩ් ගාර්ඩ්නර්ගේ multiple intelligences theory එකට අනුව intelligence ඒ කියන්නේ බුද්ධිය කියන්නේ එකම දෙයක් නෙවෙයි, විවිධ capabilities ගොඩක එකතුවක්. උදාහරණයක් විදිහට interpersonal intelligence කියන්නේ අනිත් අයව තේරුම් අරගෙන ඒ අයත් එක්ක empathize වෙන්න තියෙන හැකියාව. intrapersonal intelligence කියන්නේ තමන් ගැනම හොඳ අවබෝධයක් තියෙන එක. emotional intelligence කියන්නේ තමන්ගේ සහ අනුන්ගේ emotions හඳුනාගෙන ඒවට හරියට ප්‍රතිචාර දක්වන්න තියෙන හැකියාව. ඉතින් මේ කතා කරපු හැම concept එකක්ම එක්ක අපි මේ විග්‍රහය අවසන් කරන්නේ පොඩි ප්‍රශ්නයක් එක්කයි. හිතලා බලන්න මේ කතා කරපු cognitive style වලින් ප්‍රමුඛවම තියෙන්නේ මොන style එකද? තමන්ගේ self awareness එක. ඒ කියන්නේ ස්වයං අවබෝධය තවත් වැඩි කරගන්න අනෙක් style වල තියෙන strengths, ඒ කියන්නේ ශක්තින් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? මේ ගැන critical විදියට හිතන එක ඉදිරි ගමනට ලොකු රුකුලක් වේවි.